සුබ දවසක් හැමෝටම. ඔයාලා ආයෙමත් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මාළු ඇඹුල්තියක්. මෙතනදී නම් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කෙටි සහ ඉක්මන් ක්‍රමය. මේක ඒ වුණාට සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඹුල්තියල් වලට වඩා වෙනස්. මේක කල් තියාගන්න බෑ. ඒ වුණාට මේක සාමාන්‍ය ඇඹුල්තියල් එකක රසයටම ගන්න පුළුවන් අපිට. ඒ නිසා මම හිතනවා නගරබද කාර්යබහුලයට මේක ගොඩක් වටිනවා කියලා. මොකද සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඹුල් තියල් එකකට වගේ යොදා ගන්න ලොකු කාලයක් මේකට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැති හින්දා අපි බලාගමු අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය. මෙතනදී මම අරන් තියෙනවා තලපත් මාළු ග්‍රෑම් 500ක්. වතුරේ පැය භාගයක් පොඟවගත්ත ගොරක කෑලි 8ක්. ගම්මිරිස් තේ හැඳි 3ක්. ලුණු ඇති පදමට කහ මේස හැඳි භාගයක්, මිරිස් තේ හැඳි 1/2ක්. තාම මෙතනදී අරගෙන තියෙනවා කරපිංචා දඩු 10ක්, රම්පේ කොළ 3ක්, පොඩි ලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 5ක්, කුරුඳු දඬු 2ක්, කරාබු නැටි 5ක්. මෙතනදී අපිට වතුර අවශ්‍ය වෙනවා. ඒක හරි ප්‍රමාණයක් නෑ. ඔයාලා කෝප්පයක් වගේ අරන් තියාගන්න. අපි දැන් මුලින්ම මේක හොඳ පේස්ට් එකකට අඹර ගන්න ඕනේ. පේස්ට් එකට ගොරක, ගම්මිරිස්, ලුණු, කහ මිරිස් කියන ටික එකට අරගෙන හොඳට බ්ලෙන්ඩරේ හෝ ගලේ දාලා අඹර ගන්න ඔයාලා. මේ තියෙන අපි අඹරගත්ත පේස්ට් එක. ඒක අපි දැන් අපේ මාළු එකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලා මෙතනදී වතුර ටිකක් පාවිච්චි කරන්න. නැත්තම් මේක වීලි ගතියක් එනවා. ඔයාලා වතුර ටිකක් දාලා මාළුත් එක්ක හොඳට අනාගෙන මේක විනාඩි 5ක් 10ක් වගේ මැරිනේට් වෙන්න තියාගන්න. මේ ආකාරයෙන් මිශ්‍ර කරගන්න. දැන් අපි ලුණු සහ සුදු ලුණු හොඳ පොඩියට කපා ගන්න ඕන. ලුණු කපා ගද්දි හොඳ පොඩියට කපා ගන්න. මේ ආකාරයෙන් ලුණු කපා ගන්න ඔයාලා. සුදු ලුණු ඔයාලා මෙතනදී කුරුඳු සහ කරාබු නැටි ගන්නකොට මේ වගේ පොඩ්ඩක් තරලා ගන්න. එතකොට ඒකේ රස සහ සුවඳ පැතිරෙන එක වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා කෑම හදද්දී කුළුබඩු භාවිතා කරද්දී මේ වගේ පොඩ්ඩක් තරලා භාවිතා කරන්න. එතකොට ඒකේ රස හොඳට මාළු එකට පැතිරෙනවා. හරි, දැන් අපි අපගේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික සාදාගෙන අවසන්. දැන් ඔයාලා මේ වගේ මැටි භාජනයක්, එහෙමත් නැත්නම් ටිකක් ගැඹුර පෑන් එකක් අරගෙන මේ වගේ කරපිංච සහ රම්පේ වලින් හොඳට යට ඔයාලා ලේයර් එකක් හදාගන්න ඕන. මේ ආකාරයට ඔයාලා හොඳ ලේයර් එකක් හදාගන්න අඩිය වැහෙන්න. හරි, දැන් අපි අපගේ මාළු කෑලි ටික මෙම කරපිංචා රම්පේ ලේයර් එක උඩ ලස්සනට අතුර ගන්නයි තියෙන්නේ. එක මත එක තියාගන්න එපා. ඔයාලා එකක් එහා පැත්තෙන් එකක් ඔය වගේ සේරම මාළු කෑලි ටික තියාගන්න.
මේකේ තව පේස්ට් එක ඉතුරු වෙලා තියෙනවා නම් ඔයාලා ඒක හැන්දකින් අරගෙන මේකට දාන්න මේ ආකාරයට. හරි දැන් අපි කොරුඳු කරාබු නැටි ලුණු සහ සුදු ලුණු කපාගත්ත ඒවා මේ භාජනයට ඇඩ් කරගන්න ඕන. හරි දැන් ද්‍රව්‍ය සේරම දාලා අවසන්. අපි දැන් මේකට වතුර ඇඩ් කරගන්න ඕනේ. අපි මෙතනදී වතුර ඇඩ් කරගන්නකොට අපි මේකේ මාළු කෑලි වල උසින් භාගයක් වෙන්න තමයි වතුර ඇඩ් කරගන්නේ. ඊට වඩා ඇඩ් කරගන්න යන්න එපා. මාළු කෑලි වල සාමාන්‍ය උසට වඩා භාගයක් වෙන්න වතුර එකතු කරගන්න. හරි දැන් අපි මේක මදගින්දරේ ලිපේ තියාගමු. ඔයාලා කොයිම වෙලාවකවත් මේක හැඳි ගන්න යන්න එපා. ඔයාලා මේ වගේ රෙදි කැල් දෙකක් අරගෙන මේ වගේ හැමීට කරකවන ගමන් ඔයාලට මේක කලවම් කරගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් මේක වතුර නටන්න ගත්තට පස්සේ විනාඩි 5ක් ගියාට පස්සේ ඔයාලා මාළු කෑලි ටික පොඩි හැම්බැක් කරගෙන අනිත් පැත්ත හරව ගන්න. මොකද අපිට දෙපැත්තම කුක් කරගන්න ඕන හින්දා මේ ආකාරයෙන් හැඳි දෙකක් භාවිතා කරලා ඔයාලට මාළු කෑලි සේරම අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. හරි මේ විදිහට හැරෙවුවට පස්සේ ඔයාලා තව විනාඩි 5ක් මේක කුක් කරගන්න. මේ විනාඩි 5 ගියාට පස්සේ ඔයාලට මම මෙතනදී හොදි ටික ගොඩක් හින්දෙන්න තියලා මම මේක ලිපෙන් බා ගන්නවා. මේ වගේ ඔයාලා ලිපෙන් බාගෙන සාමාන්‍ය විනාඩි 15 24 ප්‍රමාණයක් මේක හොඳ රෙස්ට් එකේ තියන්න. හොඳට වහලා තියන්න. එතකොට මේකේ රස හොඳට මාළු කෑලි වලට අහලා හොඳ රසක් එනවා මේකට. හරි දැන් අපි අපගේ මාළු ඇඹුල් තෙල් එක සාදා අවසන්. ඔයාලට තවත් මේ වගේ රෙස්ටෝරන්ට් රසට, රෙස්ටෝරන්ට් ක්වොලිටියට, රෙස්ටෝරන්ට් රෙසිපියට කෑම ගෙදරදී හදාගන්න අවශ්‍යයි නම් සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලා රෙසිපිය ගැන මොනවා හරි ගැටලු ගුණදොස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එක ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලා ආයෙ හමු වුණතුරු ඔයාලට සුබ දවසක්.